අපේ ශරීරයත් හරියට යන්ත්‍රයක් වගේ. යන්ත්‍රයක් නිසි පරිදි නඩත්තු කළේ නැති වුණොත් මොකද වෙන්නේ? ලෙඩ වෙනවා. ඒ වගේ තමයි අපේ ශරීරයත්. ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය හරි විදියට ලැබුණේ නැති වුණොත් අපේ ශරීරයත් ලෙඩ වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසාමයි ආරෝග්‍ය අපි රසගුණ පිරි ව්‍යංජන ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් අදත් ඒ විදියට රසයෙන් ගුණයෙන් පිරි ව්‍යංජනයක් ඔබට ඉදිරිපත් කරන්න සූදානම්ින් ඉන්නවා. ඊට කලින් මේ සඳහා අපිට දායකත්වයේ දක්වන්නේ කවුද කියලා හරි ආදරෙන් මතක් කරන්න ඕනේ. සතුන් වෙනුවෙන් දහම් හඬ ධර්ම voice for animals සංවිධානයෙන් තමයි අපිට මේ සඳහා දායකත්වය දක්වන්නේ. ඉතින් ඒත් එක්කම සුපුරුදු විදියටම අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ ව්‍යංජනය හදන්න සුබෝ. අයිබෝන් තර්ෂි. අද මොනවද හදන්නේ? අද අපි හදන්නේ රසවත් ගුණවත් රතුවල ව්‍යංජනයක් තමයි ආරෝග්‍ය වැඩසටහනෙන් අද අපි හදන්න සූදානම් කරගෙන ඉන්නේ. එහෙනම් ඉතින් රතුවල කියලා කියන්නේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක් නේ. රතු පාටට තියෙන නිසා ගොඩක් දෙනෙක් පොඩි අය ලොකු අය කියලා ભેදයක් නැතුව ගොඩක් දෙනෙක් ආදරය කරන කෑමක් තමයි රතුවල කියලා කියන්නේ. එහෙනම් ටක් ගාලා මතක් කරමු මොනවද අමුද්‍රව්‍ය? ඔව් තර්ෂි අද ආරෝග්‍ය වැඩසටහනෙන් අපි හදන්න සූදානම් කරගෙන තියෙන්නේ රතුවල. මේ රතුවල ව්‍යංජනය හදන්න අපිට ඕනි කරනවා සීනු කපාගත් සුදු ලූණු, ඊට පස්සේ අපිට බී ලුණු ඕනි කරනවා, ඊට පස්සේ කරපිංච අපිට ඕනි කරනවා, ඊට පස්සේ අපිට මිටි කිරි ඕනි, ඊට පස්සේ දිය කිරි ඕනි කරනවා. මොකද අපිට මේ රතුවල ටික තම්බ ගන්න දිය කිරි අවශ්‍ය වෙනවා. කුළු බඩු වලින් ඕනි කරන්නේ මිරිස් ඕනි, කහ ඕනි, ලුණු ඕනි, ඒ වගේම උළු හාල් ඕනි, ඔගෙම තුණු පහ කුඩු ඕනි. ඔය ටික තමයි අපිට ඕනි කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද රතුවල මාළුව හදාගන්නේ කියලා. රතුවල කිව්වහම බාල මහලු ભેදයක් නැතුව බොහෝ දෙනෙක් ආදරය කරන ආස කරන ආහාරයක් තමයි රතුවල කියලා කියන්නේ. ඉතින් මේ රතුවල වල විශේෂ පෝෂ්‍ය පදාර්ථ රසක් අන්තර්ගත වෙනවා. එහෙම නේද? සුපෝ ඉතින් ඒත් එක්කම ඉතින් මේකේ තරම්ම ගුණදායක ආහාරයක් අපි හදන්න පටන් ගමුද? ඔව් අපි හදන්න පටන් ගමු. මුලින්ම මේ විදිහට මම රතුවල ටික කපාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට ඇතිලිය ලිපේ තියලා මේකට තෙල් දාන්න නැතුව හදන්නත් පුළුවන්. තෙල් දාලා හදන්නත් පුළුවන්. ඉතින් අපි තෙල් චුට්ටක් දාගමු. එතකොට රසවත් වෙන හින්දා. මතකින්නේ දැන් මුලින්ම කරන්න අපි තෙල් ටිකක් දාගත්තා. දැන් මේ රතුවල ගැන කියනකොට තෙල් ටික රත් වෙනකන් අපි මේ විදිහට චුට්ටක් ගින්දර දැල්ල වැඩි කරලා තියාගමු. තෙල් ටික රත් වෙනකන් ටික වෙලාවක් ඉන්න වෙනවා. එතකොට මේ දැන් රතුවල කියනවනේ. රතුවල කියලා කියන්නේ විශේෂයෙන්ම හෘද රෝග තියෙන කට්ටියට නිකන් හෙළ ඔසුවක් වගේ දෙයක් තමයි රතුවල කියලා කියන්නේ. ඒ වගේම වේදනානාශකයක් විදිහටත් රතුවල ක්‍රියා කරනවා. මේ රතුවල වල තියෙන මේ බීටයින් කියන ගුණය නිසා තමයි මේක ගොඩක් දුරට සිද්ධ වෙන්නේ. ඒත් එක්කම කියන්න කැමතියි මේ රතුවල කියලා කියන්නේ පිළිකානාශකයක්. ඒක බොහෝ දෙනෙක් දන්නේ නැති කතාවක්. මේ රතුවල වල තියෙන මේ රතු පාට කාරකයේ තියෙනවනේ. මේක පිළිකානාශකයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අන්න ඒ තරම් ගුණ සමුදායක් මේ රතුවල වල තියෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් දේවල් තියෙනවා. අපි රතුවල ගැන කතා කරමු. දැන් තෙල් එක රත් වෙන ගමන් තියෙන්නේ මේ තෙල් එකට අපි සුදු ලුණු ටිකයි ඒ වගේම ලුණු සහ කරපිංච ඔක්කොම එකට අපි දාගමු. මොකද අර බැදුමකට හදනවා වගේ මේ ටිකක් ඔය සුදු ලුණු අර කර කරලා එහෙම වෙනකන් ඉන්න ඕනේ නැහැ. මොකද අපි කිරටනේ හදාගන්නේ. මේ රතුවල මේ ව්‍යංජනය තෙල් පාවිච්චි කරන්න නැතුව හදන්නත් පුළුවන්. හැබැයි තෙල් ටිකක් දැම්මම අර ටිකක් රසවත් ගතිය තියෙනවානේ. ඒකයි මම තෙල් පාවිච්චි කරේ. තෙල් කැමති නැත්තම් ඒකට දාන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ නිකන්ම මේ ටික දාලා හදනවද නැත්තම් කොහොමද ඒක තෙල් දාන්න නැති කෙනෙක් තෙල් දාන්න නැති කෙනෙක් ඉතින් මේ ඔක්කොම එකතු කරලා අපි එකතු කරගත්ත ලුණු සුදු ලුණු කරපිංච මේ හැමදේම එකතු කරලා රතුවල ටිකත් එකතු කරලා මේ තැම්බෙන්න තියලා හදාගන්න පුළුවන්. දැන් මේක තැන්වෙනකම් මම කියන්නම් රතුවල තියෙන අනිත් ගුණාංග මොනවාද කියලා. දැන් රතුවල ගත්තාම රක්තහීනතාවය තියෙන කට්ටියට තමන්ගේ ලේ වර්ධනය කරගන්නත් හෙළ ඔසුවක් වගේ තමයි රතුවල ක්‍රියා කරන්නේ. ඒ වගේම අපේ අක්මාව තියෙනවනේ. අක්මාව වර්ධනය වෙන්න
ඔසුවක් විදිහට රතුවල පාවිච්චි කරනවා. ඉතින් මේ රතුවල කියලා කියන්නේ ඒ තරම්ම ගුණ සමුදායක් තියෙන දෙයක්. ඒ වගේමයි මේ දැන් අපේ කාන්තාවන් කැමති ඉන්න ලස්සනට හැඩට ඉන්න. අන්න ඒකටත් රතුවල කියලා කියන්නේ හරිම වැදගත් දෙයක්. මොකද හැම නිරෝගීව තියාගන්න, හැම පැහැපත් කරගන්නවා හරි වැදගත් වෙන දෙයක් තමයි මේ රතුවල කියලා කියන්නේ. එහෙම කියද්දි මෙන්න මේක දුම් දානවා සුබෝ. හරි. ඊට පස්සේ දැන් අපි රතුවල ටික මේක එකතු කරගන්නවා. හොඳට බැදීගෙන ආවට පස්සේ රතුවල ටික එකතු කරගත්තා. ඔව් මෙතන තරුෂි මේ අර සුදු ලුණු කරපිංච බැදෙනකන් ඉන්න ඕනේ නැහැ. පොඩ්ඩක් තෙලට දාලා මේ තියාගත්තා නම් ඇති. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්දර අපි අඩු කරගමු. දැන් අපි මේකටම විදිහට එකතු කරනවා මිරිස්. අපි මුලින්ම සුදු ලුණු දාගත්තා, ඒ වගේ බී ලුණු දාගත්තා, කරපිංච දාගත්තා තෙලට. ඒක ටික වෙලාවක් බැදෙන්න තියලා ඊට පස්සේ රතු අල එකතු කරගත්තා. ඊට පස්සේ ඒකත් ටික වෙලාවක් බැදෙන්න තියලා මුලින්ම මිරිස් කුඩු දාගත්තා. දැන් අපි උළුහාල් එකතු කරගත්තා. උළුහාල් එකතු කරගත්තා. ඊට පස්සේ අපි තුන පහ කුඩු එකතු කරගන්නවා. තුන පහ කුඩු එකතු කරගත්තා. ඊට පස්සේ රසය අනුව ලුණු අපි එකතු කරගන්නවා. එතකොට අපි කුළු බඩු වලින් එකතු කරගත්තා. පිරිස් කුඩු, ලුණු 3-5, ඒ වගේම දැන් කහ එකතු කරනවා. දැන් මේ කුළු බඩු වල විශේෂත්වය කියනවා නම් මේ හැම දෙයක්ම ගෙදර රසට පිරිසිදුවට හදාගත්ත කුළු බඩු තමයි සුබෝ පාවිච්චි කරන්නේ. ඉතින් ගෘහිණියක් වශයෙන් නිවසට වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ කම්මැලි කමක් නැතුව මේ විදිහට කුළු බඩු නිවසේදීම හදාගන්න. මොකද පෝෂ්‍ය ගුණයෙන් ඉහළයි. ඒ වගේම කිසිම අහිතකර වස විස නැතුව කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැතුව ඔබට නිවසේදීම හදාගන්න පුළුවන් හරි සරල දෙයක් තමයි මේ අපේ ලංකාවේ තියෙන කුළු බඩු කියලා කියන්නේ. ඉතින් කඩින්ම ගන්නේ නැතුව මේ විදිහට දෙයක් උත්සාහ කරන එක ගොඩක් වටිනා නේද සුබෝ? ඔව්. දැන් අපි එකතු කරගන්නවා දිය කිරි. මොකද මේක තඹ ගන්න අපිට ඕන හින්දා. මේ විදිහට දිය කිරි ටිකක් දාලා අපි හොඳට මිශ්‍ර කරලා රතුවල කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවනේ තරුෂි අපි ආරෝග්‍ය වැඩසටහනේ කියලා දීලා තියෙනවා. රතුවල ඒ කියන්නේ ඕනිම එළවලුවක් හදද්දි ඕනියට වඩා අර ගොඩක් වෙලා තියලා එහෙම තම්බන්න ඕනේ නැහැ. එළවලු කියන දේ හරි ඉක්මනට තැම්බෙනවා. මොකද ඕනියට වඩා තම්බ ගත්තොත් මේ එළවලු වල තියෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙලා යනවා. දැන් ඉතින් ලස්සනට තියෙනවා අපේ රතුවල ව්‍යංජනය. අපි ඒක විනාඩි 2ක් විතර වගේ තියලා දැන් අපි දාලා තියෙන්නේ දියකිරි දාලා පොඩ්ඩක් හැම්බෙන්න අපි තියාගමු. හරි. සුබෝ රතුවල එක තත්ත්වය මොකද? දැන් රතුවල එක හොඳට හැම්බිලා තියෙන්නේ. මොකද අපි විනාඩි 2ක් විතර හම්බගත්තා. දැන් අපි ඉස්සෙල්ලා දැම්මේ දියකිරිනේ තරුෂේ. ඔව්. දැන් අපි ඊට පස්සේ දියකිරි අපි දාන්නේ රතුවල බාලුව චුට්ටක් හම්බ ගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරනවා මිටි කිරි. මිටි කිරි එකතු කරද්දී හරි ලස්සන පාටක් එනවා. දැන් මිටි කිරි එකතු කරලා මිටි කිරි දැම්මහම එළවලු හරි තික් එකට උකුවට හැදිලා එනවා. උකුවට හැදිලා එනවා නේද? ඒ වගේම මිටි කිරි දාලා හොඳට හැඳි ගන්න ඕනේ නැත්නම් කැටි ගහනවා. මිටි කිරි ටික ටික පොඩ්ඩක් තියමු දැන්. පරිසි රතුවල කියන ආහාරය කොලෙස්ටරෝල් තියනවා නම් මේ එයාට ගන්න පුළුවන් කොලෙස්ටරෝල් තත්ත්වය අපේ ශරීරයේ පාලනය කරන ආහාරය තමයි රතුවල කියන්නේ. ඉතින් රතුවල ව්‍යංජනයක් හොඳට හදාගෙන ගෙදරදීම හදාගෙන ඔයගලන්ට රසවත් ආහාර වේලක් කන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ රතුවල එක හැදීගෙන යන්නේ දැන් මිටි කිරි දාපු නිසා පොඩු කුවට හැදිලා තියෙනවා. හරිම සුවඳවත් විදිහට හරිම ලස්සන පාටට තියෙන ආයිතින් සුදු බත් එක්ක රතුවල මාළුකුයි පරිප්පුයි
විශේෂයෙන්ම අර පොඩි දරුවන්ට එහෙම රතු වල ව්‍යංජනයක් එක සුදු බත් ටිකක් එහෙම දුන්නාම ඒක හරි රසවත් දෙයක් වෙනවා. මොකද අර පොඩි ළමයි ආසයිනේ වර්ණවලට. ඉතින් රතු වල කියලා කියන්නේ අන්න ඒ විදිහේ ස්වභාවික වර්ණකාරකයක්. ඉතින් ඒ වගේ දෙයක් එක පුංචි දරුවෙක්ට උනත් කිසිම බයක් නැතුව දෙන්න පුළුවන්. ඉතින් අද දවසේදී සුබ අපිට කියලා දුන්න කොහොමද රතු වල ව්‍යංජනයක් හරි විදිහට හදාගන්නේ පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්නේ නැතුව නේද සුබෝ? ඔව්. දැන් අපිට පුළුවන් රතුවල ව්‍යංජනේ රස බලන්න මම ඔයාලට පිළිගන්නන්නම්. දැන් මේ රතුවල වගේම රතුවල වල තියෙනවානේ කොළ. රතුවලේ හැදෙද්දී අර රතුවල අපි කඩෙන් එහෙම අරගද්දී ඒකේ තියෙනවා කොළයක්. ඒ කොළය පොටෑසියම් අන්තර්ගත වෙනවා කියනවා. ඒ පොටෑසියම් අන්තර්ගත වීම තුළින් හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරන දෙයක් තමයි රතුවල කියලා කියන්නේ. ඉතින් රතුවලේ වල ಗುಣ බොහෝමයි. ලස්සන වෙන්න ඒ වගේම ශරීර සෞඛ්‍ය එක දිගට පවත්වාගෙන යන මේ හැම දෙයක්ම සෞඛ්‍යමත් පවත්වාගෙන යන මේ හැම දෙයකටම රතුවල කියන එළවලුව ඉතාමත් ගුණදායක වෙනවා. විශේෂයෙන්ම දැන් ලස්සන වෙන්න කාන්තාව බොහොමත්ම ආසයිනේ. ඉතින් රතුවල වලින් ජූස් එකක් වගේ දෙයක් හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ව්‍යංජනයක් හදාගෙන පාවිච්චි කරනවා වගේම අර වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් එළවලු වල ගුණ බොහොමයිනේ. අපි හැමදාම ආරෝග්‍ය අතරින් කියලා දෙන්නේ නිර්මාණ ආහාර වේලක් කොහොමද නිවැරදි විදියට අරගන්න කියන කාරණය සම්බන්ධයෙන්. අන්න ඒ නිසාම අර කිසිම මාංශයකින් තොරව ශරීරයට අවශ්‍ය කරන සියලුම පෝෂ්‍ය පදාර්ථ කිසිම බයක් නැතුව අපිට මේ ස්වභාවික පරිසරයෙන්ම ගන්න පුළුවන්. එහෙම නේද සුබෝ? කොහොමද ඔය පැත්තේ තත්ත්වය? හරි. දැන් ඔයාලට පුළුවන් මේ රතුවල ව්‍යංජනේ රස බලලා ආරෝග්‍ය අපිව බලාගෙන ඉන්න මේ ප්‍රේක්ෂකින්ටත් රස කියන්න. හරි සුවඳට රසට පාටට තියෙන අපි බලමු රස කොහොමද කියලා. ඇත්තටම රසයි. හොඳ කිරි රහට සැරට කන්න පුළුවන් විදියට හදලා තියෙනවා සුබ. ඇත්තටම රසයි ඒක. ඉතින් රතුවල කියලා කියන්නේ පෝෂ්‍ය පදාර්ථ වලින් අනෝන කෑමක්. මම මෙච්චර වෙලා කිව්වා රතුවල වලින් මොන වගේ පෝෂ්‍ය පදාර්ථ ලැබෙන විශේෂයෙන් මේක වේදනානාශකයක් විදියටත් හෘද සෞඛ්‍ය සම්බන්ධයෙන් අක්මාව සම්බන්ධයෙන් රක්තහීනතාවය කොලෙස්ටරෝල් මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම ඔබේ ශරීරයට ඉතාමත් හිතකර බලපෑම් ඇති කරන දෙයක් තමයි මේ රතුවල කියලා කියන්නේ. ඉතින් අද සුබ අපිට හරි ලස්සනට පිළිවෙලට කියලා දුන්න කොහොමද රතුවල ව්‍යංජනයක් හදාගන්නේ කියලා. ඒ වගේමයි ඉතින් මේ වගේ රසවත් කෑම නිර්මාංශක ඔබ වෙනුවෙන්ම ගෙන එන ආරෝග්‍ය අපි සූදානම් දිගින් දිගටම ඉතින් අපිත් එක්ක රැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒත් එක්ක මුලින්ම මතක් කරලා ඉන්න ඕනේ යන්න කලින් අපිට මේ සඳහා දායකත්වයේ දක්වන්නේ සතුන් වෙනුවෙන් දහම් හඬ ධර්ම වොයිස් ෆෝ ඇනිමල්ස් සංවිධානය විසින්. ඉතින් අද දවසේදී මේ හැම කටයුත්තක්ම සාර්ථක කරගන්න අපිට සහාය දුන්නේ ඒ සංවිධානය. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම සුබෝ අපිටත් බොහෝම ස්තුතියි අපිට මේ විදිහට රසවත් ආහාරයක් හදන්න උදව් කළාට. බොහොම ස්තුතියි ආරෝග්‍ය වැඩසටහන තර්ජිමාවත් එක්ක කරගත්තට. ඉතින් මේ විදිහට තවත් රසවත් ගුණපිරි ව්‍යංජන හදන්න ආරෝග්‍යයත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් අද දවසේදී අපි සුබෝ රතුවල ව්‍යංජනයක් හදන ආකාරය කියලා දුන්න. මේ විදිහට තවත් රසය ගුණය සහ ඔබේ ජීවිතයේ සෞඛ්‍ය හරි විදිහට පවත්වාගෙන යන්න ඉවහල් වෙන මේ විදිහට රසවත් ආහාර හදන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් සමගින යන කාල වේලාව ඇවිල්ලා තියෙනවා. ඉතින් අදට ගිහින් එන්න මේ ආරෝග්‍ය මෙම වැඩසටහන සඳහා මාධ්‍ය අත්වැල සතුන් සඳහා දහම් හඬ